වුණා. ගෝල් මම හිතන්නේ අතකට වඩා වෙනවා කියන මම දැක්කා. දාලා තියෙනවා සමීර. ඉතින් මට අන්නක් දාලා තිබුණාට ගෝල් කරලා යන්න පිටි ගෝල් එකට ෂෝ ටයිම් එකයි හම්බෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් එතකොට ගොඩක් වෙලාවට ආපු ප්‍රොබ්ලම් එකක් තමයි යන ෆිල්ම් එක නෙමෙයි තියෙන්නේ වෙන ෆිල්ම් එකක් කියන්නේ. ඒක නිසා ඒක ගැන බැලුවත් වෙන කෙනෙක් තමයි මට මුලින්ම කියන්න තියෙන්නේ. ෆිල්ම් එක බලලා ෆිල්ම් එක හොඳයිද නරකයිද කියන එක ඔයගොල්ලන්ට දැනෙන අවංක හැකියිම කියන්න. ෆිල්ම් එක බලන්න නැති කට්ටිය මේ බලන්න එපා ඉක්මනට නොබලා ඉන්න එපා. ෆිල්ම් එක බලලා ඔයගොල්ලන්ගේ විඩියෝස් කියන්න. ඉතින් සමීරගේ අධ්‍යක්ෂණය මම මේ සමීරගේ අධ්‍යක්ෂණය වෙන දෙවෙනි වතාවට මේ සමීරත් එක්ක මට සමීරගේ අධ්‍යක්ෂණයට දැන් මම වෙලා ඉන්නවා කියලා මට දැනෙනවා. ඒක නිසා ඉඳා මේ චිත්‍රපටයේදී තුන්ගේ මට පරිදු දායකත්වයක් ලැබුණා මගේ චරිතය ගන්න. ඒ වගේම උදාරිවත් මතක් කරන්නේ යායකෙමුත් ඉතාමත් හොඳ සහයෝගයක් මට ලැබුණා මේ චරිතය ගොඩනගන්න. ඒත් එක්ක මම මේ වෙන චිත්‍රපට කණ්ඩායමක් වැඩ කරනවා. ඒක නිසා අපිටගේ කෙමිස්ට්‍රි එක හොඳට වැඩ කරනවා කියලා ප්‍රේක්ෂකයෝ කියනවා. මම දැකලා තියෙනවා. ඒක ගැන සතුටුයි සහ ඉතින් ලක්ෂ්මන් මෙන්ඩිස් ඥානකාර ඥානකාරස්ලි මේ වගේ සීනියර් ආටිස්ට්ලා එක්ක අපිට මේ චිත්‍රපටයේ වැඩ කරන්න ලැබුණා. ඒකත් මම භාගයක් විදිහට ප්‍රයත්න සලකන්නේ. ඉතින් චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර දැන් ලැබෙනවා. හැමෝටම ඉතින් ආරාධනා කරනවා බලන්න බලලා අපිට ඔයගොල්ලන්ගේ කැමැත්ත අකමැත්ත කියන්නේ